කතා කරන ආදරණීය නවකතාවක්. කියවලා බලන්නක ලස්සනද කියලා. එදා අකුණු ගගහ මහ හයියෙන් වැස්ස වැටුණු දවසක්. පන්ති ඉවර වෙලා නිතුකි වැස්සෙම රතු පාට මල් වැටුණු කුඩයක් තියලගෙන ඉන්නාවේ ගමට යන අවසාන බස් එක අල්ලගන්න ඕනි නිසාමයි. අනේ නංගි පොඩ්ඩක් ඉන්නකෝ. නිතුකි ගැස්සිලා වගේ පිටිපස්ස බැලුවා. කවදාවත් නොදකපු රුවක්. ඒත් ආයෙත් බලන්න හිතෙන රූපයක්. නිතුකි ගල් ගෙයිල වගේ දිනුවන් දිහාම බලන් හිටියා. නංගි ඔයාට පුළුවන්ද මාව බස් ස්ටෑන්ඩ් එක ළඟට යනකම් ඔයාගේ කුඩේ යටින් එක්ක යන්න. දිනුවන් කියපු දේ නොඇසුනාසේ නිතුකි ඔහු දෙසම බලා සිටියා. ඒ නිසාම දිනුවන් නිතුකිගේ මූණට ටිකක් එබුණා. නංගි මාව බස් ස්ටෑන්ඩ් එක ළඟට ඇරලන්න පුළුවන්ද? හා යමු අයියේ. ලැජ්ජාවටම නිතුකිගේ මූණ රතු වුණා. කුඩේ යටින් එක්කන් යන්නම් කීවට දිනුවන් නිතුකිට වඩා ගොඩක් උසයි. ඒ නිසාම දිනුවන් කැමැත්තෙන්ම නිතුකිගේ කුඩේ ඉල්ලන් හිමින් සැරේ යන්න වුණා. අනේ දෙයියනේ බස් ස්ටෑන්ඩ් එක ලං වෙනකොටම නිතුකිට ඉබේටම වගේ කියවුණා. ඇයි නංගි මොකක් හරි ප්‍රශ්නයක්ද? දිනුවන් හිතුවේ දෙන්නම එකම කුඩේ යන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැති කියලා. නෑ අයියේ. නැති වෙන්න බෑනේ. ඇයි එතන ඔය අඳුරන කවුරු හරි ඉන්නවද? ඔයාට ප්‍රශ්නයක් වෙයි වගේ නම් මම මෙතනින් නවතින්නම්. අනේ නෑ අයියේ එහෙම කවුරුත් නෑ. අඳුරන කවුරුම හරි හිටියනම් ප්‍රශ්නයක් නෑ අයියේ. එහෙම කවුරුත් නැති එකයි ප්‍රශ්නේ කියලා කියන්න හිතුණත් නිතුකි නොකීවේ දෙනුවන් කවුද කියලාවත් හරියට දන්නේ නැති නිසායි. නංගි ඔයා කොහෙටද යන්නේ? අතන තියෙන්නේ මගේ වාහනේ. කියන්නකෝ මං ඔයාව බස් එකට දාලම වාහනේට යන්නම්. අනේ නෑ අයියේ. අයියා වාහනේට යන්න. තාම බස් එක ඇවිත් නෑ. මං බස් එක ආවම යන්නම්. එහෙමද? දැන් 7ක් පහ වෙලානේ. එහෙනම් මං බස් එක එනකම් ඉඳලම යන්නම්. මට ඔයාව මෙතන තනියම දාලා යන්නත් බෑනේ. නිතුකි නොකීවට දෙනුවන් දැනගත්තා කෙල්ල අඳුරන කවුරුත් මෙතන නැති වගේ. ඒස් බයෙන් ගැහෙන හැටි කලවරේ උනන් දෙනුවන් දැක්කා. ඕනි නෑ අයියේ ඔයා යන්න. නැත්තම් ඔයාටත් පරක්කු වෙයි. මට මොන පරක්කුවක් තනේ. අනික මං යන්නේ ගෙදර නෙවෙයි. එහෙනම් අයියා කොහෙද යන්නේ? මං ගාල්ලේ නංගි. මම්මයි මගේ අත්තම්මයි ගෙදර යන්නේ. මගේ යාළුවා ඉන්නෙත් ඒ ළඟපාත. අයියා ගාල්ලේ නම් යාළුවා මෙහෙ වෙන්නේ කොහමද? මේ බෝනික්කිටත් තියෙන ප්‍රශ්න. දෙනුවන් තනියම හිතුවා. ඇත්තටම නිතුක බෝනික්කියක් වගේමයි. මම පුංචි කාලේ අපි හිටියේ මෙහෙ. අපි ගාල්ලට යනකොට මට අවුරුදු 13ක් වගේ ඇති. මං ආසම මෙහෙ ඉන්න. ගාල්ලේ හිටියට හැම නිවාඩුවකම මං හිටියේ මෙහෙ අත්තම්මත් එක්ක. ඔයා යන්න අයියේ. අත්තම්ම බලන් ඇති අයියා එනකම්. ඒකට කමක් නෑ අනේ. මට යන්න පැය භාගයක්වත් යන්නේ නෑ. ඒක නෙමෙයි. ඔයා කොහෙටද යන්නේ කියන්නකෝ. මං දේදුගල අයියේ. මොකක්? මෙච්චර වෙලයි නොකියුවේ. එහිට තියෙන අවසාන බස් එකක් දැන් ගිහින්. ඔයා කොහොමද දන්නේ? මොකද මම පුංචි කාලේ ඉඳන් හිටියේ මෙහෙ. මගේ අත්තම්මා ඉන්නෙත් දේදුගල. එතකොට අයියා මං යන්නෙත් එහෙට. යමු. මං ඔයාව ඇරලන්නම්. ඒත් යන්න වෙන වාහනයකුත් නෑ. ඒත් අඳුරන කෙනෙකුත් නෑ. පැය භාගයක් කතා කරපු පළියට නොදන්න කෙනෙක් එක්ක යන්නත් බෑ. ඒත් අම්මත් බය වෙලා ඇති. කෙල්ල දෙලොවක් අතර තනි වුණා. ඇයි මාව විශ්වාස නැද්ද? අනේ එහෙම නෑ අයියේ. හරි අපි යමු. වෙන කරන්න දෙයක් නැති නිසාම ඕන දෙයක් කියලා හිතන් කෙල්ල යන්න කැමති වුණා. දෙනුවන් කාර් එකේ ඉස්සරහ දොර ඇරියා. අයියේ මම පිටිපස්ස ෂීට් එකට නගින්නම්. හරි කමක් නෑ. එහෙනම් පිටිපස්සෙන් ඉඳගන්න. කොල්ල පස්සදොර ඇරලා කෙල්ල වාඩි වුණාම දොර වැහුවා. AC එකත් එක්ක කාර් එක පුරාම ආවේ කොල්ලගේ පර්ෆියුම් එකේ සුවඳ. අනේ දෙයියනේ සුවඳ. කෙල්ල තනියම හිතුවා. හරි එහෙනම් අපි යමු. කාර් එක යනවත් කෙල්ලට දැනුනේ නෑ. කිසිම සද්දයක් නැතුවම කිලෝමීටර් 2ක් විතර ආවා. කොල්ල කෙල්ලගේ ඇස් තියා ඉස්සරහ තිබුණ කණ්ණාඩියෙන් නිතරම බැලුවා. ඒ කතා කරන ඇස් දිහා බලන් ඉන්න කොල්ලට ලෝභයි. ඒත් මේ නිහඬි කොල්ලට මොකක්දෝ දුකක් ගෙනාවා. ඒ නිසාම කෙල්ලව කතාවට ගන්න හිතලා කොල්ල උග්‍ර පෑදුවා. මෙච්චර දුරක් ආවත් වචනයක්වත් නොකීවේ. ඔයා බයෙන්ද ඉන්නේ? අනේ නෑ අයියේ. අයියා නංගි කීවට අපි අපේ නම්වත් දන්නේ නෑනේ.
මගේ නම නෙතුකි. නෙතුකි රත්මල්ගඩ. එතකොට අයියා මම දෙනුවන්. දෙනුවන් රාජගුරු. දෙනුවන් හරි ලස්සන නමක්. හරියට ඔයා වගේමයි කියන්න හිතුණත් කෙල්ල වචන හිර කරගත්තා. ඔයා වගේම ඔයාගේ නමත් ලස්සනයි. ඒ වගේම ඔය නිල් පාට ඇස් දෙකත්. ඒකට කෙල්ලට ලැජ්ජත් හිතුණා. කෙල්ල ලැජ්ජාවෙන් බිම බලාගත්තා. මේ ඒක නෙවෙයි වෙනද ක්ලාස් ඉවර වෙලා පරක්කු නම් කොහොමද යන්නේ? අද මට ක්ලාස් එකට යන්න පරක්කු වුණා. එනකොට බස් එක පරක්කුයි. ඒ නිසා විනාඩි 10ක් වෙඩියෙන් තියාගත්තා. ඒ නිසයි මේ තරම් පරක්කු වුනේ. හරි ආයෙ ක්ලාස් එද්දි කලින් එන්න. හරිද? කෙල්ල ඔළුව වෙනුවේ හරි අහිංසක විදිහට. දෙන්නටම නොදැනී ගෙවල් ළඟටම ඇවිත් තිබුණා. මං දෙන්නටම එකවර කියවුණා. කොල්ලා කෙල්ලට කියන්න දීලා නිහඬ වුණා. මං ඔතනින් බහිනවා අයියේ. අර පේන්නේ අපේ ගෙදර. අනේ ඇත්තටමද? ඒ ඉස්සරහම තියෙන්නේ අපේ අත්තම්මගේ ගෙදර. එතකොට මැනිකේ අත්තම්මා අයියාගේ අත්තම්මද? අනේ ඔව් නංගි. ඔයා මගේ අත්තම්මත් එක්ක හරි හිතවත් වගේ. අනේ ඔව් අත්තම්ම මට හරි ආතරයි. අපි මෙහෙට ආපු අලුත අත්තම්ම තමයි අපිට සෑහෙන්න උදව් කරේ. හරි එහෙනම් අපි උදේ කතා කරමු. අන්න අම්මා මගටත් ඇවිත්. හරි අයියේ. අනේ ඔයාට ගොඩක් පිං අයියේ. පිස්සුද ළමයා? දැන් පරිස්සමින් ගෙදර යන්න. කොල්ලට කෙල්ලව යවන්න ලෝභ හිතුණා. කෙල්ලට ගෙදර යනකම්ම බලන් හිටපු කොල්ලා අත්තම්මගේ ගෙදරට ගියා. ඉතින් යාළුවනේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දෙවෙනි කොටස අරන් මං එනවා ඉක්මනටම. එතකම් පරිස්සමින් ඉන්න යාළුවනේ. උත්සන්නයි. බයි බයි.